ප්ලෑන් කරද්දී brides, grooms, outfits, decorations වගේම අපි හිතන්න ඕන තවත් වැදගත් දෙයක් තමයි ශ්‍රී ලංකන් traditions කියලා කියන්නේ. ඉතින් මේ හැම දෙයක්ම එකට එකතු වුණාම create වෙන ඒ special day එක timeless journey එකක් බාට පත් කරන්න අදත් සුභාසිරි තුලින් ideas රසක් සමග අපි සූදානම්. මේ ඔබේ ආදරණීයම හෝරාව සුභාසිරි. මගේ කෝලකමට ලෝල හැඟුම නුඹට පේවුණා ආමල් මිටක් සුදු දෝතින් අරන් ඉරිමා උතේ ඇකොයිද ගියේ රිවසලු ඇඳන් මහ පොළොවට උටින් පියමං කළේ සුර අංගනක් වගේ ඕනම කෙනෙකුට යුනික් ස්ටයිල් එකක් තියෙනවා. හැබැයි ස්ටයිල් එක කම්ප්ලීට් වෙන්න නම් කොස්ටියුම් එක, hair and makeup එක විතරක්ම නෙමෙයි. පර්ෆෙක්ට් ෂූ පෙයා එක වගේම කොන්ෆිඩන්ස් එකත් ඉතාමත් වැදගත්. ඉතින් මේ ඔක්කොම එලෙවේට් කරලා පෙන්නන ලස්සන කම්ප්ලීට් බ්‍රයිඩල් ලුක් එකක් ගැන කතා කරන්න තමයි අද අපි සුභාසිරි තුලින් සූදානම් වෙන්නේ. ඉතින් මේ ගැන කතා කරන්න අද අපත් එක්ක එකතු වෙනවා a stylist, a fashion designer, a makeup artist ශනිත් ෆර්නෑන්ඩෝ. ඉතින් ශනිත් අපි මුලින්ම කතා කරමු අර මං කලින් කිව්වා වගේ ඕනම බ්‍රයිඩ් කෙනෙක්ගේ එහෙමත් නැත්නම් ගෲම් කෙනෙක්ගේ අර කම්ප්ලීට් ලුක් එකක් ඒ ලුක් එක කම්ප්ලීට් වෙන්න නම් කොස්ටියුම් එක, hair and makeup එකට අමතරව ෂූ එක වගේම හැම දෙයක්ම හැම එලිමන්ට් එකක්ම වැදගත් වෙනවා. ඒ ගැන මොනවද ඔබට කියන්න තියෙන්නේ? ඔව් ශමිෂා. ශමිෂා හරි ලස්සන ඩෙෆිනිෂන් එකක් ස්ටාර්ට් එකේදීම කළා. බ්‍රයිඩල් කපල් එකක් කම්ප්ලීට් වෙන්න hair එකේ ඉඳලා toe එකට වෙනකම්ම පර්ෆෙක්ට් වෙන්න ඕන. ඉතින් අපේ hair එකේ ඉඳලා makeup එක, outfit එක, jewelry ඒ වගේම shoe pair එකක් පර්ෆෙක්ට් වුණොත් විතරයි ඒ කපල් එක පර්ෆෙක්ට් පැකේජ් එකක් වෙන්නේ ශමිෂා. ඉතින් shoes මං එදත් කතා කරනවා අදත් කතා කරනවා outfit එක, hair, makeup, bouquet එක වගේම shoe pair එකේ comfort එකක් නැත්තම් එතනදී ලොකු ඩිසාස්ටර් එකක් වෙනවා. මොකද අපි මෙතන බාහිරව ඔක්කොම ලස්සනට තිබුණත් අපි හිතන් ඉන්නේ ෂූ පෑ එකක උඩ. ඉතින් ඒ ෂූ පෑ එකේ කම්ෆර්ට් ලෙවල් එක නැත්නම් ප්‍රොබ්ලම් එකක් වෙනවා. ඉතින් මම දෙන ඇඩ්වයිස් එක තමයි හරි බියුටිෂියන්, හරි ස්ටයිලිස්ට්, හරි ඩිසයිනර්, ඒ වගේම හරි ෂූ පෑ එක හොයාගත්තොත් bride and groom to 12 to 14 hours journey එක easy ride එකක් වෙනවා. ඉතින් ශනිත් අද ඔබ ප්‍රසන්ට් කරනවා ඉතාමත් ලස්සන බ්‍රයිඩ් ඇන්ඩ් ගෲම් කෙනෙක්. ඉතින් මේ බ්‍රයිඩ්ගේ ගෲම්ගේ hair and makeup එක සහ එයාගේ ඒගොල්ලන්ගේ outfit එක. මම හිතන්නේ outfit එකයි hair and makeup එකයි කියලා කියන්නේ overall look එකට මාරුම look එකක් දෙනවානේ. elegant look එකක් දෙනවා. ඒක ගැන අපි කතා කරමු. ශමිෂා මේ බ්‍රයිඩ් ඇවිල්ලා modern Indian ethnic wear එකක් අඳන් ඉන්නේ. ලස්සන modern ලෙහෙංගා එකක් අඳන් ඉන්නේ. ඉතින් අපි දැන් එන trends වලට powder pink, light pink, ඒ වගේම dull gold mix වෙච්ච hand embroidered ලෙහෙංගා එකක් තමයි අපි බ්‍රයිඩ් ඩිසයින් කරලා තියෙන්නේ. මොකද මේ බ්‍රයිඩ් slim, මේ බ්‍රයිඩ් tall, එයාගේ ලස්සන natural wavy hair එකක් තියෙනවා ශමීෂා වගේම. මගේ ශමීෂා කිව්වා වගේ ශමීෂාගේ younger version එකක් වගේ මේ බ්‍රයිඩ් බලද්දි features වලින්. ඉතින් ඒ ලස්සන ඉස්මතු කරන්න වගේම ඒ ලස්සන අපි එයාගේ අනන්‍යතාවය ආරක්ෂා කර ගැනීමත් hair and makeup artist ගේ තියෙන ලොකුම responsibility එකක්. ඊට පස්සේ outfit එකකින් අපි කරන්නේ ඒ bride ගේ beauty එක enhance කරන එක. ඒ beauty එක enhance කරන journey එකේදී මතක තියාගන්න ඕන stylist කෙනෙක්, makeup artist කෙනෙක්, beautician කෙනෙක් හැටියට දැන් තියෙන trends කොච්චර මේ අපේ couple එකට ගැලපෙනවද? ඒවා ගැලපෙනවා නම් අපි ඒවා use කරන එක. ඒක තමයි අපේ වගකීම. client කෙනෙක් අපි ළඟට එන්නෙත් ඒකයි ශමීෂා. ඉතින් මේ bride දිහා බලපුවම අපිට තියෙනවා modern aesthetics look අපි ගෙනල්ලා තියෙන look එක wise, ඒ වගේම loose hair එකක් අපි කරලා තියෙන හරි simple makeup එකක් very naturally beautifully makeup එකක් අපි කරලා තියෙන්නේ. jewelry not over the top, just to a limit, and then the bouquet we have brought a little bit of color, that vibrance with a little bit of a yellow touch. If you look at the outfit, අපි look outfit එකේ දිහා බලුවොත් jacket එකේ work එකේ අපි යම්කිසි yellow element එකක් introduce කරලා තියෙනවා. So මේ outfit එකේම ඒ thematic color balance එක, color palette එක wedding එකට භාවිත කරන color palette එක flow එකක් ඇටියට අපි යනවා. ඉතින් ඒක තමයි important දේ. bouquet එකෙන් යම්කිසි accent එකක් ගෙනලා තියෙනවා, extra yellow color එකක් අපි ගෙනනවා.
හිතමගේ ඇහුවා රැහින මෙව්ව රහසේමා සමිතුරෙන් අපි අපේ ග්‍රූම් බැලුව ග්‍රූම්ටත් අපි මොඩර්න් ඊස්තටික් ටච් එකක් ගෙනත් දීලා තියෙනවා. ඉතින් සිංගල් ටෝන් පෑන්ට් එකකට ප්‍රින්ටඩ් බ්ලේසර් එකක් අපි අඳලා තියෙන්නේ. මම අර කිව්වා වගේ කම්ෆර්ට් එක ගේන්න අපි අන්බටන් ෂර්ට් එකක් භාවිතා කරලා තියෙනවා. අපි ටයි එකක් බෝ එකක් භාවිතා කරලා නැහැ. අන්බටන් බ්ලැක් ෂර්ට් එකට බ්ලැක් පෑන්ට් එකට printed roses, light hues of pink and silver touch එකක් යන printed blazer එකක් තමයි අපි groom ට භාවිතා කරලා තියෙන්නේ. groom ට accent එකක් හැටියට අපි button එකක් දීලා තියෙනවා bride ගිම bouquet කියන roses වලින්. ලස්සනට neat updo hair එකක් කරලා තියෙන්නේ groom ට neat makeup එකක් very natural again. ඒ වගේම ලස්සන shimmering leather shoe pair එකක් භාවිතා කරලා groom අපි complete කරලා තියෙනවා. හිත්මානේ හැංගි හැංගි කවුරුන්ද උච්චම් කිරුවේ උන්මාදෙන් වාගේ අවුදින් කෝලෙන්නය සංගන්නේ මල්යායේ මල් බමරුන්ගේ වාරේ Shanit, we have all heard this saying, every bride dreams of a perfect bridal look. So other or ඉදිරිපත් කරන bride ගේ සහ groom ගේ මම අහන්න කැමති මේගොල්ලන්ගේ outfit එක, hair එක, makeup එක ඒ හැමදේම match වෙන්න කොහොමද perfect pair of shoes වලින් ඒ look එක එළියට ගත්තේ? අපි especially ඒගොල්ලන්ගේ shoes ගැන කතා කරමු. Yes, Chamisha. Like you very correctly said, a perfect outfit, a perfect bride is only perfect if they have a perfect pair of shoes. ඉතින් perfect pair of shoes වල importance එක තමයි ඒ මනමාලිය හෝ මනමාලය පැය 12ක් 14ක් වගේ මේ shoe pair එකේ ඉන්නේ. ඉතින් ඒගොල්ලන්ට පහසුව comfort ඒ වගේම ease with which they wear the shoe, which they carry the shoe is very important. මොකද එහෙම නැත්තම් ඒ කපල් එකට ලොකු ඩිස්කම්ෆර්ට් එකක් එනවා ඒ ජර්නි එකේ ඒ ඩේ එක තුල යන්න. ඉතින් මට ඒ ප්‍රොබ්ලම් එක නෑ ගොඩක් අවස්ථාවල මොකද මම ගොඩක් වෙලාවට වර්ක් කරනවා right shoe organisation එකත් එක්ක. ඉතින් right shoes PETA branch එක හෝ වේවා one golf face branch එක හෝ වේවා හරිම convenient අපේ brides වලට ගිහිල්ලා අපේ grooms වලට ගිහිල්ලා ඒගොල්ලන්ට අවශ්‍ය selection එකක් ගන්න පුළුවන්. ඉතින් මම අද select කරලා තියෙන්නේ මේ outfits දෙකටම යන ලස්සන shoe pairs දෙකක්. අපි කතා කරමු bride ගේ shoe pair එක ලස්සන dull gold එකක්. ඒ වගේම laser cut design එකකින් තමයි ඒ dull gold shoe pair එක අදනිම වෙලා තියෙන්නේ. චමිෂේ shoe එක බැලුවම අපිට තේරෙනවා bride ගේ ඒ Indian ethnicity එක ලස්සනට එළියට ගියා. ඒකයි මම කිව්වේ අර perfect package එකට from head to toe ඒ flow එකක් තියෙනවා. අපි flowers head එකට භාවිතා කරනවා වගේම bouquet එක භාවිතා කරනවා වගේම outfit එකේ detailing එක වගේම shoe එකේ design එක සහ shoe එකේ work එක හෝ embellishment එක ඒ outfit එකට completely complement වුණොත් විතරයි අපිට perfect package එකක් ගන්න පුළුවන්. මම හිතන්නේ right shoe වල මේ choice එක ඒ perfect package එක enhance කරලා මට දීලා තියෙනවා. ඒත් වගේම තමයි ශනිත් මම හිතන්නේ බ්‍රයිඩ් ගේ ෂූ එක වගේම මෙතනදී groom ගේ ෂූ එකත් ගොඩාක් වැදගත් වෙනවා. groom ගේ ෂූ එක කොහොමද plan කරේ? ඔව් චමිෂා. අපි බ්‍රයිඩ්ව පර්ෆෙක්ට් කරනවා වගේම අපේ responsibility එකනේ groom වත් perfectly output එකක් හැටියට එළියට ගන්න එක. ඉතින් දැන් මේ groom ගේ outfit එක දිහා බලුවා. groom ගේ blaze එක මම design කරලා තියෙන යම්කිසි oomph එකක්, යම්කිසි print එකක්, යම්කිසි shine එකක් තියෙනවා. ඒක කම්ප්ලිමෙන්ට් කරන්න මම මැට් ෂර්ට් එකක් භාවිතා කරලා තිනවා සහ මැට් ට්‍රවුසර් එකක් භාවිතා කරලා තිනවා. ඉතින් මේ මැට් ලුක් එක ෆ්ලෝ වෙද්දී හරි ලස්සනයි අර කන්ට්‍රාස්ටිං ෂියර් ෂයින් එකක් තියෙන ලෙදර් ෂූ පෑර් එකක් භාවිතා කළාම. මම බොහොම ෆෝමල් ෂූ පෑර් එකක් භාවිතා කරලා තිනවා ඔක්ස්ෆර්ඩ් පෑර් එකක් කියලා කියනවා අපි ෂූ ලේසර්ස් එකේ නේ. එකම එලිමන්ට් එක තමයි ඒ ෂූ එකේ ලෙදර් එකේ තියෙන ඒ පර්ෆෙක්ට් ෂයින් එකෙන් ක්ලාස් එකක් ගේනවා groom ගේ outfit එකට overall outshine කරන්න bride වගේම. Lastly, we will talk about something very important. As we all know, you're a stylist, a beautician, as well as a fashion designer. So why do you exclusively select right shoe as your shoe pair partner? Yes, Chamisha. If you want the right pair of shoes, you've got to go to the right place. And that right place is right shoes. ඉතින් මම ඔක කියන්න හේතුව චමිෂා මම අද භාවිතා කරන පෑය ගන්න right shoe pair එකක්. ඉතින් මම මගේ බ්‍රයිඩ්ස් හෝ වේවා මගේ ග්‍රූම්ස්ලා හෝ වේවා මම රයිට් ෂූ ආයතනයේ හැමදාම එක්ක යන එකම හේතුව මම හැමදාමත් කියන දෙයක් තමයි ෆැෂන් ඩිසයිනර් කෙනෙක් ස්ටයිලිස්ට් කෙනෙක් quality price durability and comfort
මේ හතරම රයිට් ෂූ ප්‍රොඩක්ට්ස් වල අපිට තියෙනවා. ඉතින් මගේ බ්‍රයිඩ්ස්ලා මගේ ගෲම්ස්ලා හැමදාම එතනට යොමු කරනවා. ඒගොල්ලන්ගේ ෂූ පෑර්ස් ටික කරන්න මට අවශ්‍ය ඩිසයින්ස් ඒගොල්ලෝ එක්සිකියුට් කරලා දෙනවා. මට අවශ්‍ය සයිසින් ඒගොල්ලෝ හදලා දෙනවා. අවේලබල් නැත්නම් සමහර වෙලාවට මැටීරියල්ස් සෝස් කරලා ඒගොල්ලෝ මට හදලා දෙනවා. ඉතින් 120% ට්‍රස්ට් එකක් අපිට තියෙනවා රයිට් ෂූ ආයතනයත් එක්ක. ඒ වගේම ඒගොල්ලන්ගේ deliverables up to standard. Durability wise up to standard. Price completely cost effective. ඉතින් ඔය හේතුව හින්දා තමයි ඔය කාරණා ඔක්කොම හින්දා තමයි මම හැමතිස්සෙම කියන්නේ if you want a right pair of shoes just hop into right shoes. ඉතින් අද අපි මේ සෙග්මන්ට් එකෙන් කතා කරා බ්‍රයිඩ් කෙනෙක්ට ගෲම් කෙනෙක්ට තමන්ගේ ඕවරෝල් බ්‍රයිඩල් ලුක් එක පර්ෆෙක්ට් කරගන්න පර්ෆෙක්ට් pair of shoes සිලෙක්ට් කරන එකෙන් කොච්චර කම්ප්ලීට් ලුක් එකක් කරගන්න වැදගත් වෙනවද කියන එක ගැන. ඉතින් ඒ පිළිබඳව කතා කරන්න අද අපත් සමග එකතුනේ a stylist, a fashion designer, a makeup artist Shanith Fernando. නාමල් මිටක් සුදු දෝතින් නාරන් ඉරිමා උතේ ඇකොයි දැගියේ රිවසලු ඇඳන් මහ පොළොවට උටින් පියමං කළේ සුර අංගනක් වගේ වෙඩින් කන්සෙප්ට් එකක් වෙඩින් ට්‍රෙන්ඩ් එකක් කොයි තරම් වෙනස් වුණත් පෝරු චාරිත්‍රවල තියෙන වටිනාකම කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. පෝරු චාරිත්‍ර කියන දේ සම්ප්‍රදායක් විතරක්ම කියනවට වඩා ශ්‍රී ලාංකීය සංස්කෘතිය වටිනාකම අනන්‍යතාවය ලෝකයට කියාපාන සුන්දර උරුමයක්. ඉතින් අද සුභාසිරි තුලින් අපි කතා කරන්න සූදානම් වෙන්නේ පෝරු චාරිත්‍ර පිළිබඳවයි. ඒ ගැන කතා කරන්න අද අපත් සමග එකතු වෙනවා අෂ්ටක වේදී නුවන්ත අල්විස්. ඉතින් නුවන්ත අපි මුලින්ම කතා කරමු අර කලින් කිව්වා වගේ වෙඩින් ඉන්ඩස්ට්‍රි එක ගත්තම මං හිතන්නේ හැම දෙයක්ම මේ දිනවල ඉවොල්ව් වෙනවා වෙනස් වෙනවා. වෙඩින් කන්සෙප්ට් එක ගත්තම ට්‍රෙන්ඩ්ස් ගත්තම හැබැයි මේ පෝරුවේ චාරිත්‍ර කියන දේ ඉතාමත්ම වැදගත් විවාහයකට. අපි පෝරුවේ චාරිත්‍රවල තියෙන වැදගත්කම ගැන කතා කරමු. අර ඔයාගේ කතාවෙම පොඩි ප්‍රවේශයක් ගත්තොත් අපිට තියෙනවනේ පොඩ්ඩක් දැන් ඔය හැමදේම වෙනස් වෙන තැනක් නේ ඕක. එතකොට මේ හැමදේම වෙනස් වෙනekuවම දැන් චාරිත්‍ර කලාව විතරක් වෙනස් නොවෙන්න හේතුව තමයි ඒක දැන් මේ සිදුවත් කුමාරයාගේ පණ සිද්ධ වෙච්ච චාරිත්‍ර ටිකක් නේ ඔය අපිට එන්නේ. එතකොට දැන් අපි ඔතනදී වෙනස් වීම් ටික මේක ඇතුලේ තියෙනවා. හැබැයි අර ප්‍රවේශය ගත්තොත් ඒක නොවෙනස් වෙන හේතුව තමයි පෝරු චාරිත්‍ර තියෙන්නේ ඔතන. ඕක තමයි කතන්දරය. ඒතර ගොඩාක් මිනිස්සු අද නූතන සමාජයේ වෙඩින් එකක් ගන්න ඔය පෝරු චාරිත්‍ර හින්දා. නැත්තම් ඉතින් කෙනෙක්ට පුළුවන් යා එහෙනම් ඕනේ ඔයාලා දෙන්න ඔහොම ලයිෆ් එක පටන් ගන්න කියලා කියන්න පුළුවන්. හැබැයි අපිට අර ලයිෆ් එක පටන් ගන්න තැනක් ඕනේ මානව දේ අර ප්‍රජනන ක්‍රියාවලියක් තුලින් එළියට දෙන කාරණාව තමයිනේ ඕක. මනුස්ස අර ඕකට කියන්නේ මොකද්ද අර මේක පැවැත්මක් තියෙන්න එපා. මේ කෙනෙක් දෙන්නෙක් එකතු වෙලා එතනින් ළමෙක් හම්බ කරලා ඕකනේ මේක ඉස්සරහට යන දේ. එතකොට ඔය ඉස්සරහට යන තැන තමයි මේ එකතු වෙන තැන තමයි ඔය වෙඩින් එක කියන්නේ. අර ඔයා ඔය ගත්තේ අර මිනිස්සු ගොඩක් මේක වෙනස් වෙන හැබැයි මේක වෙනස් වෙන්නේ නැති හේතුව තමයි මේක වෙනස් වෙන්න අර දෙයක් නැහැ. හැබැයි මේක කරන්න පුළුවන් විදිය තමයි වෙනස් කරගන්න වෙන්නේ. ඕක තමයි අපේ කාරණාව. ඉතින් මං හිතනවා අහන්න නැති එක තමයි කියලා. වෙඩින් ඩේ එකේ මං හිතන්නේ ආරම්භය තමයි පෝරුවේ චාරිත්‍ර කියලා කියන්නේ. එතකොට මේ පෝරුවේ චාරිත්‍ර සිදු කරන්න කලින් බ්‍රයිඩ් ඇන්ඩ් ගෲම් වගේ මේ ෆැමිලිස් වලින් මේ දෙපාර්ශ්වයෙන්ම තියෙන්න ඕන කැපවීම ගැන අපි ළඟට කතා කරමු. මේ පෝරුවක් නගිනවා කියන්නේ චමීෂ ඒක මාර උතුම් වූ කාරණාවක්. දැන් ওই පෝරුවකට නගිනවා කියන සිලෙක්ෂන් එකත් වෙන්නේ අර කුල කුමාරයෙක් සහ කුල කුමාරයෙක් කියලා අපි වචනෙට කියන්නේ. ඒක මාර උතුම් වූ කාරණාවක්. එතකොට චමීෂ මේ හැමෝටම පෝරුවකට නගින්න බෑ. එතකොට කපල් එක පැත්තෙන් ඔය ඇහුවා කමිට්මන්ට් මොනවද කියලා ඇත්තටම චමීෂ අපි පෝරුවකට නගින්නේ හාල් පරිප්පු ටිකක් පාගගෙන මේ පෝරු පොළොවෙන් උඩට අර කිරි ලෑලි දාලා අලුත් පෝරු හදලා එහෙමයි අපි පෝරු චාරිත්‍ර කරේ ඉස්සර. එතකොට නූතනෙත් ඕක වෙනවා. ඉතින් අර පෝරුවකට නගිනවා කියන කෑල්ලම ගත්තොත් ඒක මාරම තුම් දෙයක්. එතකොට චමිෂ අපි කෙනෙක් කපල් එකක් පෝරුවකට නගිනවා නම් ඇත්තටම පොඩි පේවීමක් තියෙන්න ඕනේ. මොකද අපි ජීවිතේ එකපාරක් පාගන බරු ටිකක් තමයි ඒකේ පාගන. අපි ගෙදරින්දී හාල් පරිප්පු පාගන්නේ නැහැ. එතකොට කන බොන දේවල් ටිකක් කාසි අපි ඕව පාගන්නවා නම් අපි ඒකේ පොඩි පේවීමක් වෙන්න එපේ. එතකොට මම දන්න කාරණාව තමයි යම්කිසි පුද්ගලයෙක් අපි පෝරුවකට නගිනවා නම් අනිවාර්යෙන් දවස් 3ක්වත් මස් මාළු කා ඉන්න ඕනේ. එතකොට අපේ සිංහල ට්‍රැඩිෂන් එකක් තියෙනවා. අපි අර නිලමේ ඇඳුම තියෙන උඩරට නිලමේ ඇඳුම අපි ඕක අඳිනවා නම් සතියක් මස් මාළු කා ඉන්න බෑ. ඉතින් අර ඒ වගේ තමයි පෝරුවකට නගිනවා නම් අනිවාර්යෙන්ම දෙන්නෙක් මස් මාළු කා ඉන්න ඕනේ. ඉතින් අර
ඊට කලින් ගෙදරත් සිද්ධ යුතු චාරිත්‍ර කීපයක් තියෙනවා. ඉතින් කමිට්මන්ට් එක ගොඩක් ගත්තොත් චමීෂා ඕක නූතනේ පොඩක් අඩුයි. දැන් අපි මේක ශ්ලෝක ගායනා ටිකක් නෙමෙයි තියෙන්නේ. ඕවයින් තියෙන පොඩි නාද රටාවලින් අපේ ජීවිතවලට පොඩි ඉෆෙක්ට් එකක් වෙනවා කියලා අපි ඕක විශ්වාස කරන්නේ. ඒකනේ විදිය. ඒ කියන්නේ අපි ගාත කියන්නේ බුදුහාමුදුරු ඉස්සරහට කියලා. ඉතින් අර ඒ වගේ ගාත පන්ති ටිකක ඒ ඉෆෙක්ට් එක ගන්න නම් එයාලගේ ජීවිතයට ඒක සුබ විදියට ගන්න නම් අර කියන පේවීම තියෙන්නත් ඕනේ. අර ඉස්සර හැමෝටම පෝරු නගින්න බෑ කිව්ව කතාවත් ඕකට පොඩ්ඩක් ඈඳිනවා චමීෂා. ඒ කතන්දර ටිකත් එක්ක ඉතින් කමිට්මන්ට් එකක් තියෙනවා අනිවාර්යෙන්ම කපල් එකට දෙන්න ඕනේ. අපි කතා කරමු නුවන්ත දැන් කාලේ වෙඩින්ග්ස් වල ගොඩක් කොමන්ම තියෙන ඉෂුව එකක් තමයි මේ පෝරු සෙරමනි එක නිසියාකාරයෙන් ඉවර කරන්න සිදු කරන්න බයයි. ඒකේ තියෙන චාරිත්‍රවල මීනින්ග්ස් ඒ වගේ මිත්ස් නිසා ගොඩක් අය බයයි ඒ චාරිත්‍ර වෙලා අරගෙන කරන්න. මේක ගැන ඔබට මොකක්ද කියන්න තියෙන්නේ? ගොඩක් අය නූතනේ ඔය පෝරු චාරිත්‍ර ස්කිප් කරන හේතුව තමයි අර ඒක කරන පිළිවෙල. දැන් මිනිස්සු පෝරු චාරිත්‍ර කිව්වම අර පොඩ්ඩක් ඔළුවේ දාගෙන ඉන්නේ අයියෝ මේක බෝරින් වැඩක්. මේක මෙහෙමයි අර පොඩි සෙටප් එකක් ඔළුවේ තියන් ඉන්නවනේ මේක කරන්නේ මෙහෙම වයසක පුද්ගලයෙක් කියලා. මම කියන කාරණා වැරදිෙන් අල්ලගන්න එපා. අර ඒ මිනිස්සු ගෙනාපු දේ තමයි අපි අදටත් මේ ඉස්සරහට ගෙනියන්නේ වයසක මිනිස්සු. අර පෝරු චාරිත්‍ර වලට අර ස්කිප් කරන කෑල්ල තමයි චමිෂෝක. ඉතින් අර නූතනේ පොඩ්ඩක් දැන් ආයි මේක වෙනම ට්‍රෙන්ඩ් එකකට ගිහිල්ලා තියෙනවා. අර දැන් මාව දැක්කමත් අෂ්ට කියන මිනිස්සෙක් වගේ පේන්නේ නැහනේ. ඒතකොට ඒ සම්බන්ධයෙන් නූතනේ ගොඩක් අය දැන් මේක පුරුදුලා ඉන්නවා හරි ලස්සනට මේක ට්‍රෙන්ඩ් විදිහට වැඩේ කරන්න. සහ ඔයා කියපු දෙයට පොඩි උත්තරයක් තියෙනවා මෙන්න මේ වගේ දැන් ඕක දැන් මෙන්න මෙහෙමයි කාරණාව right. ඉස්සර ගොඩාක් දැන් මේ අවුරුදු ගානක් තිස්සේ ආපු කතන්දරයක් නෙමෙයි තියෙන්නේ. අර අවුරුදු 2000 ගානක් තිස්සේ මේ සිදුහත් කුමාරයාගේ කාලේ පටන් මේ ආපු දෙයක් තමයි මේ අද පැවතින්නේ. දැන් අද අපි මේ කතා කරන දේ ඔයාට තව කාටවත් ගිහිල්ලා කියන්න අමාරුනේ තව පැයකින් විතර. එතකොට ඔයා හිතන්නකෝ මේ අවුරුදු ගානක් තිස්සේ මේ කියන් ආපු කාරණාව සමහරක් වෙලාවට මම මේක ඉගෙන ගත්ත දේ හරි වැරදි වෙන්න පුළුවන් කෙනෙක්ට. ඒ කියන්නේ මම ඉගෙන ගත්ත කෙනාට මේක හරි වෙන්න පුළුවන්. හැබැයි වෙන එළිය බලන් ඉන්න කෙනෙක්ට මේක වැරදි වෙන්න පුළුවන්. එයා ඉගෙන ගත්ත මට්ටමින්. පැහැදිලි නේද? එතකොට කෙනෙක් දැන් ඕක කරද්දී අර ඉස්සර පොඩි මතයක් තිබ්බනේ මේකේ පොඩි අර පෝරුවේ කරනකොට බ්‍රයිඩ් මෙහෙම නම් ඕකේ පොඩි ෆේන්ට් වෙන ගතියක් තියෙනවා කියලා. ඉතින් එහෙම දෙයක් නූතනේ නැහැ. ඉතින් අර ඉස්සර ඔය චාරිත්‍ර ටික ඔය විදියට කරාම ඉතින් ඒක එහෙම වෙන්න පුළුවන් කියලා කියන්න පුළුවන්. හැබැයි නූතනේ ඔය ෆේන්ට් වෙන කතන්දරේ මෙන්න මෙහෙම මම ගලපගත්තොත් මේකට මෙන්න මෙහෙමයි කාරණාව. දැන් මනමාලියෙක් රෑ ඉඳන් ඇඳගෙන ඉන්නේ නේද පාන්දර තිස්සේ ඉඳන් අර මාල හත දාගෙන මේකප් දාගෙන උදේ ෂූට් එකට ගිහිල්ලා එතනත් වැඩ ටිකක් කරලා ඉතින් පෝරුවක විනාඩි 30ක් 40ක් ඉන්නවා කියන්නේ ළමයා කාලා නැත්තම් අනිවාර්යයෙන්ම ෆේන්ට් වෙනවා චමිෂා. එතකොට ඒක මේ චාරිත්‍ර පිළිබඳ ඇද ගන්න ඕන කාරණාවක් නෙමෙයි අපි. ඒතොර නූතනේ මිනිස්සු බය වෙන කාරණාවක් තමයි මේ මෙයා මෙහෙමයි මෙයා පෝරු කරොත් බිහිම වෙනවා. ඉතින් ඇත්තට මෙහෙම කාරණාවක් නෑ. ඇත්තටම මම මේ කරන කාරණාව ටික භක්තියෙන් කරනවා නම් චමීෂා ඒක මේ මිනිස්සුන්ට හරි ආදරෙන් මේක වැළඳ ගන්නවා නම් ඒක හරි. එහෙම තමයි විදිය. මිනිස්සු හරි ආසයි චමීෂා මේක පොඩ්ඩක් අහන් ඉන්න තැනට මේ වැඩේ වෙනවා නම්. සමහරු පෝරු ටයිම් එක අහලා උදෙන්ම ඒ ටයිම් එක ස්කිප් කරලා තමයි ඔතනට එන්නේ. ඒ කියන්නේ ආ පෝරුව 10 නම් අපි 11ට විතර ගියාම ඇති කියන තැන. හැබැයි මම පොඩි ට්‍රෙන්ඩ් එකක් හදලා තියෙනවා චමීෂා මේ ලංකාවේ දැන් පෝරුවක් ගත්තා මිනිස්සු මේක බලන්න ඕනේ. ඇයි මේක ඉස්සරහට යන්න එපා. මේ චාරිත්‍ර ටික සුන්දර වූ කලාවක් චමීෂා මේක. මේ ලංකාවේ තියෙන පෝරු චාරිත්‍ර කලාව කියන්නේ හරි සුන්දර වූ කලාවක්. මේක අපි ඉස්සරහට අරගෙන යන්න ඕනේ. ඉතින් ඒ අරගෙන යන්න නම් අපි මේ මිනිස්සුන්ට ආස කරන කෑල්ල මේක දෙන්න එපයි. මිනිස්සු ආස කරන කෑල්ල තමයි අර පෝරුවක් උඩ විනාඩි 35ක් 40ක් තිස්සේ හිටන් ඉන්නකොට මේ කවිම කියලා එක බෝරින් වෙනවට මම මේ වැරදි දෙනින් අල්ලගන්න එපා. මේ කවි කියන එක බෝරින් කියලා නෙමෙයි මම මේ කියන්නේ. අර සමහරු මිනිස්සු මයින තැනක් තියෙනවානේ මේක නොදන්න මිනිස්සු. ඒතකොට මේ මයින තැනින් නැති කෑල්ල තමයි මම මේක මිනිස්සුන්ට දෙන්න හැදුවේ. නුවන්ත අපි අවසාන වශයෙන් කතා කරමු. දැන් මේ පෝරුවේ චාරිත්‍ර කියන දේ ශ්‍රී ලංකන් වෙඩින්ග්ස් වලටම යුනික් වෙච්ච දෙයක්. මේක ශ්‍රී ලංකන් වෙඩින් එකක රිමාකබල් සෙරමෝනියල් ඇක්ට් එකක් තමයි මේ පෝරුවේ චාරිත්‍ර කියලා කියන්නේ. ඉතින් ඔබ හිතන විදියට අෂ්ටක වේදියෙක් විදියට ඔබ හිතන්නේ මේ පෝරුවේ චාරිත්‍ර නැත්නම් ශ්‍රී ලංකන් සම්ප්‍රදාය මේ සංස්කෘතිය රටෙන් එහාට ගෙනියන්නේ කොහොමද? ඒ පිළිබඳව ඔබේ මොනවාද අදහස්? ලංකාවේ තියෙන පෝරු චාරිත්‍ර කලාව කියන්නේ ඒක හරි ලස්සන මාර වැලියබල් දෙයක්. මිනිස්සු චමිෂා දැන් පුරුදු වෙලා ඉන්නවා ඉස්සර සාමාන්‍යයෙන් රුපියල් 10,000ට 15,000ට මේ අෂ්ටක කියන කාරණාව කරගන්නවා මිනිස්සු. අද පර්සනලි මගෙන් අහනවා මේක තව මොනවාරි තියෙනවද මේක දෙයක් තව හොඳ දෙයක්. ඉතින් මේක හරි ලස්සන වැලියබල් මේ වැලියබල් දෙයක් ලංකාවේ තියෙන චාරිත්‍ර ගත්තොත්. එතකොට චමිෂා ඔයා හැව්වේ මගේ ඔය ඉන්ටර්නැෂනල් ලෙවල් එකට මේක යන්න පුළුවන්ද කියලා පුළුවන්. මේක හරි ලස්සන තැනක්. මොකද දැන් නූතනේ පුරුදු වෙලා ඉන්නවා කිහිප දෙනෙක් රයිට් මා ඇතුළුව අර ලංකාවේ මිනිස්සු බඳිනවනේ. ලංකාවේ මිනිස්සු හරි ලස්සනට මේ වෙඩින් ගන්නවා. එතකොට ඕක පිටරටින් එළියට ගියාම මිනිස්සු ටිකක් මේක දකිනවා. සමහර මිනිස්සු ඉන්නවා චමීෂා පිටරට මිනිස්සු හරි කැමතියි මේ ලංකාවේ ට්‍රැඩිෂන් එකට. ඒක හරි මාරම එකක්. දැන් ලංකාවේ ගර්ල් කෙනෙක් හරි බෝයි කෙනෙක් හරි පිටරට කෙනෙක් බඳිනවනේ. එතකොට එයා සමහරක් විට කැමති වෙන්න පුළුවන් මේක මේ විදියට කරන්න.
මේක ලංකාවේ විදියට මේ පෝරුවක් උඩ නැගලා මේ බෙර ටිකක් ගහලා කවි ටිකක් කියලා පෝරුවක් කරන චාරිත්‍රයක හරි වෙන සුන්දර දෙයක් නිසා මට හිතුණ කාරණාවක් තමයි මේක දැන් අද වෙද්දි ලස්සන තැනකට මේක එන ගමන් තියෙන්නේ. ඉස්සර වගේ නෙමෙයි මීට අවුරුදු 10 15කට 20කට කලින් තිබ්බ තැන නෙමෙයි මේ තියෙන්නේ. දැන් පොඩ්ඩක් මේ ආෂ්ටක කියන චාරිත්‍ර කියන තැන පොඩ්ඩක් හරි ලෙවල් එකකට එනවා. එතකොට දැන් මගේ මතේ නම් මේක තව අවුරුදු කිහිපයකින් නොබෝ කාලෙකින් චමිෂා අනිවාර්යෙන් එළියේ තියෙන්න ඕනේ මේ ලංකාවේ මිනිස්සු විතරක් නෙමෙයි පිටරට මිනිස්සුත් මේ චාරිත්‍ර ටික කරන තැනට මේක ඒ තරම් ලස්සන දෙයක් නිසා මම හිතනවා මේක අනිවාර්යෙන් ගෙනියන්න ඕනේ. මොකද මම දැනටමත් ඒක කරන ගමන් ඉන්නේ. ගොඩක් මේ වෙලාවේ මට විවේචන තියෙනවා චමිෂා. ඔයත් දැකලා ඇති Facebook එකෙන් පොඩ්ඩක් ගිය දවස් ටිකේ වයිරල් ගියා මගේ ඔය ඉංග්‍රීසි වලින් කරපු පෝරුව. ඒතර මිනිස්සු ඕකට ගොඩක් කතාන්තර කියන්න ගත්තා මෙන්න මෙහෙමයි සම්ප්‍රදාය මෙහෙමයි සම්ප්‍රදාය අරමයි මෙහෙමයි කියලා. ඉතින් එහෙම දෙයක් නෑ. මට කලින් අෂ්ටක වේදියෝ හිටියා මේ ඉංග්‍රීසි වලින් කරපු. හැබැයි සමාජයට ගිහිල්ලා තිබ්බේ නෑ මොකද්ද මේ කියලා. රයිට්. ලංකාවේ හොඳම ෆොටෝග්‍රැෆර් කරන වෙඩින්ග්ස් තියෙනවනේ. ලංකාවේ හොඳම ෆ්ලොරිස්ට් කරන ලංකාවේ හොඳම හොටෙල් එකක කරන වෙඩින්ග්ස් තියෙනවා. ඉතින් මට ඕනේ ලංකාවේ හොඳම අෂ්ටක ආටිස්ට් මෙන්න මේ වැඩේට එනවා. අෂ්ටක ආටිස්ට්ලා ටික මෙන්න මේ වැඩේට එනවා කියන තැන එතන හදන්න ඕනේ. එතකොට තමයි මේක වැලියබල් එක එන්නේ චමිෂා. ඕක තමයි කතන්දරේ. ඔව් ඉතින් අද සුභාසිරි තුලින් විවාහයකට පූර්වීය චාරිත්‍ර කොයිතරම් වැදගත් වෙනවද කියන දේ වගේම ශ්‍රී ලාංකික සංස්කෘතිය දේශ සීමාවෙන් එහාට අරන් ගිහින් ලෝකයට සංස්කෘතිය හඳුන්වා දෙන්න කරුණු රසක් ගැන අද අපි කතා කරා. ඉතින් ඒ පිළිබඳව කතා කරන්න අද අපත් සමග එකතුනේ අෂ්ටක වේදී නුවන්ත අල්විස්. ආලනුඹේ දැසයා වුණා මගේ කෝලකමට ලෝල හැඟුම නුඹට පේවුණා. වෙඩින් ඩේ එක කියලා කියන්නේ එක දවසකින් සිදුවන උත්සවයක් විතරක්ම නෙවෙයි. මේ දවසේදී ඒ හැම මූමන්ට් එකක්ම ලයිෆ් එකේ ඉතාමත් වැදගත්. ඉතින් ඒ හැම මූමන්ට් එකක්ම හැම ඉමෝෂන් එකක්ම කැප්චර් වෙන්නේ වෙඩින් ෆොටෝග්‍රැෆි තුලින්. ඉතින් අද සුභාසිරි තුලින් අපි කතා කරන්න සූදානම් වෙන්නේ වෙඩින් ෆොටෝග්‍රැෆි පිළිබඳවයි. ඉතින් ඒ ගැන කතා කරන්න අද අපත් සමග එකතු වෙනවා ෆොටෝග්‍රැෆර් ක්‍රිෂාන් ක්‍රිෂ්. ඉතින් ක්‍රිෂාන් අපි මුලින්ම කතා කරමු. වෙඩින් ෆොටෝග්‍රෆි එකක් කියලා කියන්නේ මම අර කලින් කිව්වා වගේ මූමන්ට්ස් සහ ඉමෝෂන්ස් කැප්චර් කරන එක. මේ ස්ටේට්මන්ට් එක කොයිතරම් දුරට හරි කියලා ඔබ කියනවාද? ඔව් ඇත්තටම වෙඩින් ෆොටෝග්‍රැෆි කියන්නේ හැම මූමන්ට් එකක්ම කැප්චර් කරගන්න එක. මොකද කපල් එකක විශේෂ දවස තමයි යාගේ වෙඩින් එක දවස. ඉතින් ඒ දවසට අපි ෆොටෝග්‍රැෆර් විදියට හැම අවස්ථාවක්ම එයාලට එයාගේ ලස්සන ඇල්බම් එකක් ඒගොල්ලන්ට අනාගතයේ බලන්න පුළුවන් විදියට මූමන්ට් කැප්චර් කරගන්න එක තමයි වෙඩින් ෆොටෝග්‍රැෆි කියන්නේ. ඉතින් ඒක එහෙම තමයි. ඊළඟට ට්‍රිෂාන් අපි කතා කරමු කපල් එකක් වෙඩින් එකෙන් මාස ගානකට පස්සේ තමයි වෙඩින් ඇල්බම් එක දකින්නේ. එතකොට ෆොටෝග්‍රැෆර් කෙනෙක් වශයෙන් වෙඩින් ඇල්බම් එකේ එන හැම වෙඩින් ෆොටෝග්‍රාෆ් එකක්ම ඔබ තමයි කැප්චර් කරන්නේ. ඉතින් ඒ පිළිබඳව මොකක්ද කියන්න තියෙන්නේ? අතර වෙඩින් ෆොටෝග්‍රැෆි කියන්නේ අප්ඩේට් වෙන්නම ඕන ෆීල්ඩ් එකක්. අපි අප්ඩේට් වෙන්න ඕන. ඉතින් මම හිතන්නේ අප්ඩේට් වුණාට පස්සේ අපිට ඒ ෆොටෝස් පරණ වෙන්නේ නැහැ. රයිට්. එතකොට ඒ ෆොටෝස් හැමදාම අලුත් විදියට තමයි කපල් එක දකින්නේ. ඉතින් මම හිතන්නේ කපල් එකක් ගත්තට පස්සේ යාළගේ මූමන්ට්ස් පරණ නොවි දිගටම ඒගොල්ලන්ට ආස හිතෙන විදියට ඒගොල්ලන්ගේ ඇල්බම් එක දවසින් දවස දකින්න ආස වෙන විදියට අපි ෆොටෝස් ෂූට් කරන විදිය සහ ස්ටයිල් එක වෙනස් කරන්න ඕනේ. ඉතින් මම හිතන්නේ ඒක තමයි ඇත්තටම වෙන්නේ. මම දකින විදිහට මේ දිනවල ගොඩක් කපල්ස්ලා වෙඩින් ට්‍රෙන්ඩ් එකක්, ඒ කියන්නේ වෙඩින් ෆොටෝග්‍රැෆි ට්‍රෙන්ඩ් එකක් ෆලෝ කරන්න හදනවා. හැබැයි ෆොටෝග්‍රැෆර් කෙනෙක් විදිහට ඔබ කපල් එකකට දෙන ඇඩ්වයිස් එක මොකද්ද? තමන්ගේම යුනික් ස්ටයිල් එකට ස්ටයිල් එක රිෆ්ලෙක්ට් වෙන විදිය කන්සෙප්ට් එකකට යන්න කියන එක ගැන. මේ වෙනකොට අලුත් කන්සෙප්ට් ඇවිල්ලා තියෙනවා. ඉතින් අපිට සෝෂල් මීඩියා එකේ අලුත් කන්සෙප්ට් දාන්න පුළුවන්. ඒ වගේම අලුත් විදිහට හිතන්න ඕනේ. කපල් එකක් ඇත්තටම මගේ ළඟට ආවට පස්සේ මම එයාලගේ මොකද මම ඉස්සෙල්ලා කරපු ෂූට් එකක් අලුතෙන් ඒ කියන්නේ ආයෙම කරන්නේ නැහැ. මම කපල් එකට අලුත් ෂූට් එකක් අලුත් කන්සෙප්ට් එකක් තමයි මම ඒගොල්ලන්ට ඉදිරිපත් කරන්නේ. ඒ වගේම තමයි සමහර කපල් ඉන්නවා අපි ළඟට අලුත් කන්සෙප්ට් අරන් එනවා. සමහර විට ඒක මැච් වෙන්නේ නැහැ. එතකොට අපි කරන්නේ එයාලගේ මැච් අත්‍තරම ගැලපෙන ෂූට් එකක් අපි ප්‍රොවයිඩ් කරලා ඒගොල්ලන්ට ඒගොල්ලන්ගේ වෙඩින් එක දවසේ ෂූට් එක හරියට කරන්න අපි ඒගොල්ලන්ට දෙන්න ඕන අයිඩියාස් කොහොමද ෂූට් එකේ ලස්සන
කොහොමද ලොකේෂන් කස්ටියම් එතකොට ඒ වගේම වෙඩින් එකේ සියලුමදේ ෆොටෝග්‍රැෆර් ඇත්තටම කතා කළ යුතුයි. ඇයි මොකද වෙඩින් ෆොටෝග්‍රැෆි ඇල්බම් එකට මුළු වෙඩින් එකේ අන්තිමට අපි යන්නේ ඇල්බම් එකට. ඒ මූවමන්ට් ඒ ලස්සන හැමදේම වෙඩින් ඇල්බම් එකට යන්නේ. ඒ වගේම ඇත්තට විශේෂයෙන්ම මම කියන්න ඕන වෙඩින් එක දවසට සමහර වෙලාවට පෝරුව අපි පෝරුව ගත්තට පස්සේ සමහර අවුට්ඩෝ ගන්නවා. ඒකට සමහර අපි ඇත්තටම වෙද එක බලන්න ඕන. එතකොට සාමාන්‍ය අවුව ටයිම් එකට අපිට එළිය ෂූට් කරන්න බැරි අවස්ථා වෙනවා. ඒ මොහොත ටයිම් උනොත් ෆොටෝග්‍රැෆර්ත් එක්ක ඩිස්කස් කරන්න ඕනේ. ඉතින් මම හිතනවා අර මම කිව්වා වගේ කලින් කිව්වා වගේ ලස්සන අවුට්පුට් එකකට යන්න ෆොටෝග්‍රැෆර් සම්පූර්ණම ඇජෙන්ඩා එකේ මුල සිට සරලව ඇත්තටම හැමදේම බැලුවොතින් හොඳ අවුට්පුට් එකකට යන්න පුළුවන්. ඒ වගේම තමයි ෆොටෝග්‍රැෆර් වගේම කපල් එකත් හොඳ අවබෝධයක් තිබිය යුතුයි ෆොටෝ ෂූට් එක ගැන ලොකේෂන් සියලුම දේ ගැන හොඳ අවධානයක් තිබිය යුතුයි. ඊළඟට ක්‍රිෂාන් අපි අවසාන වශයෙන් කතා කරමු. දැන් ගොඩක් වෙඩින් ෆොටෝග්‍රැෆි ගත්තම මේ වෙඩින් ෆොටෝග්‍රැෆි කියන දේ ඇත්තටම කිව්වොත් අර අවසානයේට ඉතුරු වෙන දේ තමයි වෙඩින් ෆොටෝග්‍රැෆි කියන්නේ. ඒතර මෙතනදී කපල් එකක් පර්ෆෙක්ට් පෝස් එකක් කලින් කරපු පර්ෆෙක්ට් පෝස් එකකට යන්නේකද නැත්නම් නැචරල් කැන්ඩිඩ් පෝස් එකකට යන්නේකද ඔබ රෙකමන්ඩ් කරන්නේ ෆොටෝග්‍රැෆර් කෙනෙක් වශයෙන්? ඇත්තටම මම සජෙස්ට් කරන්නේ කැන්ඩිඩ් ෆොටෝස් වලට යන්න කියලා. මොකද ඒ මූවමන්ට් ඉස්සර වගේ නෙමෙයි. දැන් ගොඩාක් මං ඉස්සලාක වගේ යුනික් ෂූට් අයිඩියා කරන්න පුළුවන්. ඉතින් මම හිතනවා ගොඩක්ම නැචරල් ෆොටෝස් වලට ගියොත් හොඳයි. හැමදෙනාම ගොඩක් සහයෝගයක් දෙනවා නම් ඒ අපිට කැන්ඩිඩ් ෆොටෝස් කියන කන්සෙප්ට් එකට යන්න පුළුවන්. ඇත්තටම මට සතුටුයි කියන්න දැන්ට ලංකාවේ ගොඩක් අය මේ කැන්ඩිඩ් කියන එකට ෆොටෝස් වලට ගිහිල්ලා තියෙනවා. ඒගොල්ලන්ට ආවේනික ටෝන්ස් වලට ගිහිල්ලා තියෙනවා. ඉතින් ලස්සනට ඒගොල්ලන්ගේ වෙඩින් එක ප්ලෑන් කරගන්න හොඳ ෆොටෝග්‍රැෆර් කෙනෙක්, හොඳ අයිඩියා තියෙන ෆොටෝග්‍රැෆර් කෙනෙක් සිලෙක්ට් කරගන්න ඇත්තටම කපල් එක දැනුවත් විය යුතුයි. මම හිතනවා හොඳ අවුට්පුට් එකක් ගන්න දැනට තියෙන මේ කන්සෙප්ට් දැන් අලුත් යුනික් දේවල් යූස් කරලා හොඳ වෙඩින් එක හොඳ අවුට්පුට් එකක් හොඳ ෆොටෝ ෂූට් එකක් කරගන්න. ඉතින් අද අපි සුභාසිරි තුලින් කතා කරේ ෆොටෝග්‍රැෆි කියලා කියන්නේ ඉමේජස් ගොඩක එකතුවක් කියනවට වඩා වෙඩින් ඩේ එකේ තියෙන හැම ඉමෝෂන් එකක්ම හැම මූමන්ට් එකක්ම කැප්චර් කරලා ඇතිවන කලෙක්ෂන් එකක් කියන එක ගැනයි. ඉතින් ඒ පිළිබඳව කතා කරන්න අද අපත් සමග එකතුනේ ෆොටෝග්‍රැෆර් ක්‍රිෂාන් ක්‍රිෂ්. ඔය පෙරපුවාලේ මට පුවාලායේ නිල්මැණික් හැටේ මමයි කියා ඔය